අපි අද ප්ලේ කරන්න යන්නේ සුපිරි කාර් ගේම් එකක්. ඉතින් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලින්ක් මම පහල කමෙන්ට් එකේ දාලා දෙනවා. ඔයගොල්ලෝ එතනින් ගිහින් ගේම් එක ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරලා බලන්න. ඒ විතරක් නෙමෙයි තව මේ වගේ සුපිරි කාර් ගේම් ගැන වීඩියෝ කරන අය කෙනෙක්ගේ channel එකක ලින්ක් එකකුත් මම පහල description එකේ දාලා තියෙනවා. සෝරි description නෙමෙයි කමෙන්ට් එකේ. මට පොඩ්ඩක් දෙක පැටලුණා. වචනක් පැටලුණා බං ඒ ඇස්සේ. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ ලයික් එකක් දාලා ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි ගේම් එක ප්ලේ කරලා බලමු කොහොමද ආපල් එක කියලා. ඉතින් මචං මේක පට්ට ගේම් එකක් මචං. සෑහෙන ඩවුන්ලෝඩ් තියෙනවා. මිලියන ගණන් ඩවුන්ලෝඩ් තියෙනවා. මට මතක නැහැ මම පොඩ්ඩක් බැලුවා ඉස්සෙල්ලා. කොහොම මචං මම බැලුවා මිලියන 52ක් තිබ්බ මම ඩවුන්ලෝඩ්. මට සුපිරි ගේම් එකක් ඉතින්. සුපිරි ගේම් එකක් ඉතින්. මෙන්න මම මචං කැත කළු කාර් එක වුණා මචං පොඩ්ඩක් අමාරු කාර් එක. මේ තියෙන මචං අපි රේස් එක ලයිව් උඩින් බලනකොට තියෙන විදිය මචං. කවුද දන්නේ බං කැමරාවල් ළඟ ඉන්න එක. මේක තියෙන වෙන මාසලයක් ගන්න පුළුවන් ඉතින් මෙහෙම යද්දි කන්ට්‍රෝලින් එහෙම ආරල් එකට කරගන්න පුළුවන් ඉතින් පේනවනේ. ඉතින් මම කලින් මතක් කරා වගේ ඔයගොල්ලෝ වීඩියෝ ලයික් කරන්න. ඉතින් මම තව එකපාරක් විතර වීඩියෝ ලයික් කරන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ මම මතක් කරන්නේ නැහැදී. ඔයගොල්ලෝ තමයි කොහොමද වීඩියෝ ලයික් එකක් දාන්න ඕනි. අපිට මචං මැප් එක තුම්බලක පෙන්නනවනේ. ඒකෙත් වෙන මාසලයක් තියෙනවා ඉතින් පියානේ. ඉතින් ඔයගොල්ලන්ටත් ඒකේ වෙන මාසලයක් ඇති. අඩෝ මාව හප්පඩෝ. මෙහිම ඇදි මචං පොඩ්ඩක් හැප්පුණොත් එහෙම ඒක පොඩි අවුලක් වෙනවා. එතකොට මචං හරව ගන්න බැරි වෙන හොඳටම පේන්න තින්ද. ඒකයි තියෙන ප්‍රශ්නේ. මෙහෙම ගිහින් කපාට පිටුපස්සෙන් ගිහලා හැප්පුවොත් මචං හැප්පෙන්නේ නැහැ ඉතින් අපි. හොඳට යන්න පුළුවන් ඉතින්. කලාතුරකින් තමයි ඉතින් හැප්පෙන්නේ අර ජෙට් එක වගේ ඇවිල්ලා බේක් නැතුව ඉල්ල හැප්පුවොත් තමයි ඉතින් නැත්තම් උඩක් වෙන්නේ. ඉතින් මේ ගේම් පේ වීඩියෝ ගමන් වැඩි වෙලා රෙකෝඩ් කරන්න ඇති. ඔන්න මම තමයි ඉතින් කැලේට යන්නේ. කලින් ගියේ අපි දැන් කැමරා ග්ලාස් කරගමු. මේ තියෙන මචං. මෙහෙම තමයි මචං ඉතින් කාර් එකේ පිටිපස්සේ දැන් කැමරාවල් ළඟින් බලනකොට මට තියෙන ප්‍රශ්නේ මචං මම කලින් කිව්වා වගේ කැමරාවල් නිකන් මොකක්ද ගියහන්කෝ. මම උගේ තට්ටි බලන්නේ නැහැ වෙනම කතාව. කැමරාවල් නිකන් මොකක්ද ගියහන්කෝ. ඉතින් මම ඔයාලට කලින් මතක් කරේ වීඩියෝ පටන් ගද්දිම අයියා කෙනෙක්ගේ channel එක තියෙනවා කියලා. ගේම් ගැන වීඩියෝ ගේම් ගැන කිව්වේ ගේම් ඔය තියෙන බං හොඳම ගේම් 10ක්. හොඳම ගේම් 15ක්. ඒක ෂෝට් නෙමෙයි. මෙහෙම මේ ගේම් එක මෙහෙම හොඳයි. එයා ප්ලේ කරලා පෙන්නනවා. විනාඩියක් කිව්වට මම විනාඩියක්ම නෑ. විනාඩි භාගයක් විතර ප්ලේ කරලා පෙන්නනවා. තප්පර 30ක් විතර ප්ලේ කරලා පෙන්නනවා. ගේම් එකේ හොඳ නරක. තව ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලින්ක් එහෙමත් පල්ලෙහෙන් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේම. ඉතින් මේ ගේම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලින්ක් එකත් මම පල්ලෙහා කමෙන්ට් එකේ දාලා තියෙනවා. මම කලින් මතක් කරානේ. ඉතින් මම දැන් කතා කරේ අර අය ගැන. ඉතින් ඔයගොල්ලෝ එයාගේ channel එකට ගිහින් අනිවාර්යෙන් එයා කියන ගේම් මෙහෙම ප්ලේ කරලා බලන්න සුපිරි ගේම් තියෙනවා ඉතින්. එයා හදපුවා නෙමෙයි එයා කියන ඒවා. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න. එයාගේ channel එක subscribe කරන්න. subscribe 200 ගණන් තිබ්බදී ළඟදී පටන් ගත්ත ගෝල් එක වෙන්නේ. නැත්නම් කට්ටිය subscribe කරලා යනවා. මොකද ඉතින් channel එක හොඳයි. ගේම් ප්ලේ වීඩියෝ හොඳයි. මම ගේම් ප්ලේ වීඩියෝ කියලා කිව්වේ එයාත් ඉතින් ගේම් එක චුට්ටක් ප්ලේ කරලානේ වීඩියෝ එක දාන්නේ මේක මෙහෙම හොඳයි කියලා. ඒකයි මම ගේම් ප්ලේ වීඩියෝ කිව්වේ. නැත්නම් ඉතින් දිගටම ප්ලේ කරන්නේ නැහැ ඉතින් අපි වගේ. එයා ඉතින් කන්නේ වෙනම කියන්නේ මම දන්නේ එයාගේ තව channel තියනවාද කියලා. එයා ඉතින් හිත හොඳ කොල්ලා ඉතින්. එයාගේ නම්බර් එක නම් මං ගාව නැහැ. මම පුළුවන් වුණොත් ඒකත් පල්ලෙහා කමෙන්ට් එකේ දාලා තියන්න. පුළුවන් වෙයිද දන්නෙත් නැහැ ඉතින්. උඹ පාස් කරගෙන යනවා කියනකො මං කතාවක කිය ඉන්නකොට මේ බඩු වැඩ ගන්න එපා මම හොඳ වැඩක් කරලා හිටියේ. මුන් වගේ පාරේ උඩ සෙට් එකක්. මම නම් දෙකෙකුටවත් මම පාස් කරන්න දෙන්නේ නැහැ. මම මොකක් හරි ගැම්මක් කරගෙන තමයි යන්නේ. කලින් වගේ පාරක් තියෙන මචං. මොකද්ද බෑගට කියන්නේ? මෙයා වැලි පාරට මොකද්ද මං කියන්නේ? මට මතක නැහැ මං කියන එක. මතක් කරලා කියන්නම්කෝ. මම මතක් වුණ වෙලාවක් කියන්නම් ඉතින් ඒක අපි තුන්වෙනියනේ. කාන්තාරය මචං. මං කලින් කිව්ව මතක් කරලා කියන්නම් කියලා මචං කාන්තාරය කියන එක තමයි. මේ මචං වැලි තියෙන මචං කාතරයක් පිරවන්නේ ගල් විතර ඇති ඉන්නේ. ගල් කිව්වට මචං ඒවත් පස් කුට්ටි වගේ. අඩෝ. බල මාව පාස් කරන් යන්නේ යකෝ මං 8 වෙනිය. බලා ගන්න මං උඹලත් එක්ක අද මේ පැත්තේ ඉන්නේ මම. මේ පැත්තේ පාර නැහැ බං අරුන් ගියාට. එහෙම තමයි ඉතින් උන්ට පාරක් අදාලා උන්ට දිනන්න පුළුවන් නම් ඉතින් උන් පස් කාගෙන හරියන.
යමු කොහොම හරි යමු. යන්නේ යනවා ඉතින් කොහොම හරි. කොහොම හරි යමු මචං මේ පාර මට එක වෙන්න ඕනේ. එක වෙනවා. අඩෝ මල්ලි බස් උපරි ගැප් ගන්න මචං. ගැප් එකක් මට දුන්නේ. අරු මචං මොනවත් හිත හොඳ කොල්ලෑ. මචං අපිට 4 වෙනියා තමයි ඉතින් වෙන්නේ. මං කිව්වේ මචං 4 වෙනියා තමයි ඉතින්. දුක තමයි මචං සංසාරේ. අනේ මං ඉවරයි දෝ. කලින් පාර මචං අපි එක වුණානේ. එක දෙක හරි වුණා. ඉතින් මං කැම්පේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔයගොල්ලෝ channel එකට like එකක් දාලා channel එකට like එකක් දාන්න එපා. කැම්පේ වීඩියෝ එක like එකක් දාලා channel එක subscribe කරන්න ඕනේ. ඒක මම පැටළුනේ. මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ ආරයිජාගේ channel එකට ගිහින් ඒ කැම්පේ වීඩියෝත් බලන්න ඉතින්. ඉතින් මම එකේ තියෙනවා මෙන්න මේ කාරණය හොඳම කාර් එක. ගේම් එකට මේ හොඳම කාර් එක මේක. ඉතින් අපි මේකෙත් එක වටයක් ගිහිල්ලාම ගේම් පේන්නේ නවත්තා. වටයක් කරමුද පොඩ්ඩයි යන්නේ. ඉතින් මම කතා කරන්නේ නැහැ ඔයගොල්ලෝ ස්පීඩෙන් බලන්න. මේක ස්පීඩක් තමයි.